Stitch UXP channel එකත් එක්ක. ඉතින් අද අපි අන්බොක්සින් කරන්න යන්නේ මෙන්න මේ ඩරස් එකෙන් අපි මේ පාසල් දෙක. ඉතින් බලමු අපි කොහොමද මේක අන්බොක්සින් කරන්න කියලා. ඉතින් ඔන්න යාළුවනේ මහර වැඩේ වෙලා තියෙන්නේ. ඉතින් මම අන්බොක්සින් කරන එක රෙකෝඩ් එක දැම්මට ඉතින් ඒක රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් කමන්න නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපි මෙතන ඉඳලා වීඩියෝ එක කන්ටිනියු කරගෙන යමු. ඉතින් කොහොම හරි දැන් ඔන්න මේ වගේ දිග නට් එක අපි අරකට දාගත්තා. මෙතන ඉඳලා කන්ටිනියු කරගෙන යමු. හරි ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අර මූව් කරන කැලේ ප්‍රධාන කොටස මෙන්න මේ විදිහට මේකට සම්බන්ධ කරගන්න එක. ඊට පස්සේ අපි ඒක සම්බන්ධ කරගෙන අපි මැනුවල් එකෙන් බලමු ඊළඟට මොකද්ද අපිට සම්බන්ධ කරන්න තියෙන්නේ කියලා. ඉතින් අපි මැනුවල් එකෙන් බලුවා ඊළඟට අපිට සම්බන්ධ කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ අර කොක්කක් වගේ තියෙන බෝලයක් තියෙන උඩ. අන්නේ කැලල බෝලේ උඩට හිටින විදිහට අර කැලල අර දෙපැත්තේ හිදසක් තියෙන තරට හරියට ගානට හිලට සෙට් වෙන්න මැදට දාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ නට් කැලලක් තියෙනවානේ නට් කැලලට මේක සම්බන්ධ කරගන්න. එහෙනම් අපි මේක සම්බන්ධ කරගෙන ආවිගෙන. හරි අපි ඒක ඔන්න සම්බන්ධ කරගත්ත යාළුවනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ෆෝන් හෝල්ඩර් එක ඒ බෝලි වගේ කොටස සම්බන්ධ කරගන්න. ඉතින් ඒක සම්බන්ධ කරගන්න කලින් මෙන්න මේ වගේ පොඩි නට්ටයක් තියෙන ප්ලාස්ටික්. ඒ නට් එක ඒකට තියලා වට දෙයක් විතර කරකවලා ඒක දාගන්න. ඊට පස්සේ දාගෙන ඒක වැටෙන්නේ නැති වෙන්න මේ විදිහට තද කරගන්න. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ ෆෝන් හෝල්ඩර් එක හැදිලා තියෙන්නේ යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මම දැන් මේ විදිහට ෆෝන් හෝල්ඩර් එක රඳවලා පෙන්නන්නම්. මේ කියන්නේ ෆෝන් එක මේකට රඳවලා පෙන්නන්නම් කොයි වගේද කියලා. ඉතින් ඔන්න දැන් මම ෆෝන් එකක් මේක රඳවන්න යන්නේ. ඊට පස්සේ බලමු අපි කොයි වගේ හයියක්ද මේකට තියෙන්නේ කියලා. ඒ වගේම ඔයාලම මගේ ෆෝන් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. ඉතින් like button එකත් ඔබාගෙන යන්න. ඉතින් පේනවනේ ෆෝන් එක රඳෙවුවම ඉතින් ඒක ගැසුවට වැටෙන්නෙත් නැහැ. පේනවනේ මාරම හයියයි ඉතින්. මේ වගේ මේක උඩට පල්ලෙහාට කරකවන්න මේ කියන්නේ රවුමට උනත් මූ කරන්න පුළුවන් මෙන්න මේ කෑල්ල. ඒ වගේම මෙන්න මේ කොක්ක වගේ කෑල්ල උඩට පල්ලෙහාට විතරයි මේ කරගන්න පුළුවන්. ඒකත් ඕන පැත්තකට උඩට පල්ලෙහාට ඕන තරම් අරකට වදින්න නැති වෙන්න වදින ගන්නට එනකම් මේක අපිට කරකව ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙච්චර විතරද කරන්න පුළුවන් බෑ. එහෙම නෙවෙයි. දැන් අපිට පුළුවන් මේ ෆෝන් හෝල්ඩර් එක තව දික් කරන්න. කියන්නේ උස් කරන්න. මේ විදිහට දිග නට්ටේ වගේ කැල බුල් කරාම අපිට මේ ෆෝන් හෝල්ඩර් එක ඇද්දායින් පස්සේ මේක තව උස් කරගන්න පුළුවන්. ඉතින් ඒක උස් කරගත්තන් පස්සේ ආය අරක තද කරගන්න ඕනේ. මොකද නැත්තම් ෆෝන් එකේ බරට ඒක වැටෙන්න බලනවා. දැන් ඉතින් තද කරගත්තම ඔයගොල්ලන්ට හිතනවා ඇති ෆෝන් එකේ බර හින්දා ඒ ෆෝන් එක තියෙන පැත්තට මේ ස්ටෑන්ඩ් එක වැටෙනවා. නෑ එහෙම වෙන්නේ නෑ. ඉතින් බලන්නකෝ. ඉතින් පේනවනේ අර පොඩ්ඩක් හෙල්ලුනේ මං ගසුව හින්දා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක වැටෙන්නේ නැහැ වෙනවනේ. මොන දේ කරත් අල්ලලා තරියත් ඉතින් මේක ආයි වැටෙන්නේ නැහැ. ආයි මේකට බුරුල් කරනවා නම් මේ නට් එක ආයි බුරුල් කරලා මේක පල්ලෙහාට දාගෙන ආයි මේක තද කරගන්න පුළුවන්. ඉතින් ඔන්න යාළුවනේ අපි ඊළඟ පාර්සල් එක අන්බොක්සින් කරගමු. ඉතින් ඊළඟ එක ඇවිල්ලා තියෙන්නේ මම මිස්ටර් බොක්ස් එකක් තමයි ඕඩර් කරේ. ඉතින් ඒක අපිට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට කේක් රඳවනයක්. ඒ කියන්නේ කප් කේක් හදන එකක් වගේ. ඉතින් මේක අතර ඇල්ලුව ගමන් තේරෙනවා කවර තිබ්බට මේක රබර් වලින් තමයි හදලා තියෙන්නේ. ප්ලාස්ටික්වත් මේක යකඩවත් නෙවෙයි. ඉතින් මේක උනා රුපියල් 670ක් වගේ මුදලක් ඉතින්. මේක නම් 670කට වටින්නේ නැහැ. ඉතින් ෆෝල්ඩ් හෝල්ඩර් එක නම් උනේ ට්‍රයිපෝඩ් එක උනේ 850ක වගේ පුංචි මුදලක්. ඉතින් ඒක නම් 850කට වටිනවා. මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ කප් කේක් දාන එක නම් වටින්නේ නැහැ 670කට. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට කොලයක් දීලා තියෙන රූප තුනකුත් එක්ක. ඉතින් මේකේ රූප වල තියෙන විදිහට නම් මේක අවන් එකකට දාන්න බෑ. අවන් එකකට දාන්න පුළුවන් නම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපේ ගෙදර අවන් එකක් තියෙනවානේ. මයික්‍රෝ ගන්නන්න නැහැ. ඉතින් මේක ඔයගොල්ලන්ට පේනවා ඇති කළු පාටින් තමයි මට ඇවිල්ලා තියෙන්නේ. මේකේ 7ක් තියෙනවා. ඉතින් කප් කේක් හදනවා නම් 7ක් දාන්න පුළුවන්. ඉතින් මේක මයික්‍රෝ එකක් නැති හින්දා මට ප්‍රයෝජනයක් ගන්නත් බෑ. ඉතින් ගත්තු කාලේට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් මේක රබර්නේ පේනවනේ ඇද්දමත් ඇද්දෙනවා සාමාන්‍යයෙන්.
පේනවනේ මැදින් ඉස්සුවත් ඒක මේ වෙනවා. ඉතින් ඔන්න එහෙනම් ඉතින් ඕගලන්ට අද වීඩියෝ එක ඉවරයි. ඉතින් ඊළඟ වීඩියෝ එක අපි සෙට් වෙමු. ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න මගේ channel එක bell icon එකත් on කරලා තියාගන්න. එහෙනම් ඉතින් ඔන්න වීඩියෝ like එකකුත් දාලා තියාගන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඔයාලට goodbye.